Hi, welcome to my YouTube channel. ඔන්න මම අද හවස තේ බොන්න රසම රස පැන්කේක් එකක් හදන්නයි යන්නේ. ඉතින් ඔයාලත් මම හදන විදිහට මේක බලාගෙන හදන්න. ඉස්සෙල්ලාම පාන් පිටි ග්‍රෑම් 200ක් ගන්න. මේකට බිත්තර එකක් තිබ්බහම ඇති ටිකක් ලොකු බිත්තරයක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ අපිට මේකට එකතු කරගන්න උකු පොල් කිරි ඕන. දැන් අපි පාන් පිටි ටික මේ භාජනයකට දාගෙන මේකට කඩා ගන්න බිත්තරේ දාගන්න. එක බිත්තරයක් හරි දෙකක් හරි දාගන්න පුළුවන්. එක බිත්තරයකින් හදාගන්න. මම හදුවේ එක බිත්තරයකින්. ඒකට ලුණු කුඩු සල්පයක් එකතු කරන්න. ඊට පස්සේ කහ පාට කරගන්න අපිට කහ කුඩු එකහුව කරගන්න පුළුවන්. නැත්නම් බිත්තර කහමදේ තියෙන නිසා කහ පාට ටිකක් වැඩිපුර ගන්න ඕන නිසා තමයි කහ කුඩු චුට්ටක් එකතු කරගත්තේ. දැන් අපි මේක මික්ස් කරගෙන අර උකු පොල් කිරි ටික ටිකින් ටික එකතු කරගෙන මේක දියාරු පදමට හදාගන්න ඕන. මෙන්න මේ පෙන්නන ආකාරයට දියාරු වෙන්න කන් ඔයාලා මේක මිශ්‍රණය කවලම් කරලා හැඳිගා ගන්න. මේ තියෙන මං හදාගත්ත බැටර් එක ඔයාලට පේනවා ඇති මේක ගොඩක් දියත් නෑ සාමාන්‍ය ගාන උකුවට තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ පිටි ටික හදාගත්ත මිශ්‍රණය පිනයිරයකින් පෙරාගමු. මොකද පිටි කෙටි ගහිලා තියෙන්න පුළුවන්. දැන් අපි පෑන් එක ලිපේ තියලා බටර් චුට්ටක් දාලා පැන්කේක් එකේ හදාගන්න මිශ්‍රණයෙන් ටිකක් එකතු කරගමු. මෙන්න මේ විදිහට මිශ්‍රණය දාලා ඔයාලා පැන්කේක් එක හදාගන්නකෝ. මං ඉස්සෙල්ලාම පැණි පොල් මිශ්‍රණය හදාලා තියාගත්ත එක ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන් නිසා මම වීඩියෝ එකේ පෙන්නන්නේ නැහැ. ඉතින් දැන් පැන්කේක් එක තැම්බීගෙන එනවා. පේනව නේද? ලස්සන කහ පාටට ඇවිල්ලා තියෙනවා. දැන් මේක දෙපැත්ත හරවලා පිච්චෙන්න දෙන්න ටිකක් වෙලා රත් වෙනකොට බා ගන්න. ගොඩක් හර වෙන්න එපා. කින්දර අඩුවේ මේක තඹ ගන්න ඕන. දැන් අපි මේක බාගෙන හදාගත්ත පැණි පොල් මිශ්‍රණය මේ පැන්කේක් එක මතින් අතුරගමු. මෙන්න මේ ආකාරයට තමයි පැන්කේක් එක මතින් අතුරන්නේ. ඊට පස්සේ අපි මේක දෙපැත්තේ ගානට සමානව නවා ගන්නවා. මෙන්න මේ පින්නන ආකාරයට ඔයාලත් මේක නවාගෙන රෝල් කරගන්න. එතකොට ලස්සනට පැන්කේක් එක හැදිලා එනවා. ලිහෙන්නෙත් නැහැ. මෙන්න මේ විදිහට උණුවෙන්ම නවා ගන්න ඕන. නිවෙන්න දෙන්න එපා. මේක මාරම රස කෑමක්. ඉතින් මම හරිම ආසයි පැන්කේක් කන්න. ඉතින් ඔයාලත් හදලා try කරලා බලන්න. අවශ්‍ය තේ වෙලාවට එහෙම උදේට මේ වගේ දේවල් වලට ගොඩක් හොඳයි. ඉතින් ටී ටයිම් එකට මාත් හදාගෙන රස බැලුවා. මාරම රසයි. පැණි බේරෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේක මැද කොහොමද කියලා තියෙන්නේ. මම මේකෙන් පැන්කේක් 10ක් විතර හැදුවා. ඔන්න අපි බලමු මේක කොහොමද කියලා තියෙන්නේ. බලන්නකො මේක කඩද්දි තාම සොෆ්ට් එකට කැඩෙනවා. පැණි ගොඩාක් බේරෙනවත් එක්කම. ඉතින් ඔයාලත් මේක හදලා try කරලා මටත් රස කියන්නකෝ. මේක මාරම රසයි. ඉතින් ඕනම පොඩිත් එක් ලොකු පොඩි ඕනම කෙනෙක් මේ දේ කන්න ආසයි. ඉතින් ඔයාලත් හදලා try කරලා බලන්න. අද නම් මම ගිහින් එන්නම්. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. bye bye.